හෙලෝ යාළුවනේ සුබ දවසක්. අද අපි බලමු අපි අයිටම් ටිකක් තියෙනවා බේක් කරගන්න. අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. එහෙනම් රැඳී සිටින මාත් එක්ක. අපි ගාව තියෙනවා බටර් ක්‍රෝසන්, ඇල්මන්ඩ් ක්‍රෝසන්, චොකෝ ඇන්ඩ් හසල්, චීස් ක්‍රෝසන්, ප්ලේන් නයිව් චොකෝ, වෙජ් පප් පහකුත් මම අරගෙන තියෙනවා. පළමුවෙන්ම අපි මේක ඩීපෝස් කරගන්න ඕන. විනාඩි 20ක් පමණ ඩීපෝස් කරගන්න ඕන. ඊට පස්සේ තමයි බේක් කරගන්න පුළුවන්. බලමු ඉතින් අපි කොහොමද මේක අද බේක් කරගන්නේ කියලා. දැන් නම් විනාඩි 20ක් විතර ගත වෙලා තියෙන ඕල්රෙඩි ඩීපෝස් වෙලා තියෙන්නේ. අපි දැන් බේකින් මැෂින් එක ඔන් කරගන්න ඕනේ. මේක 150ට හීට් කරගෙන තමයි මේ ටික දාන්න පුළුවන්. අපි ක්‍රෝසන් අයිටම් බේක් කරගන්න 180ෙන්, පප් අයිටම් එක බේක් කරන්න 190ෙන්. ඒ හින්දා අපි සෙපරේට් තමයි බේක් කරන්නේ. අපි ඉස්සෙල්ලාම ක්‍රෝසන් අයිටම් ටික බේක් කරගන්න ඕන. අපි ඉස්සෙල්ලා මැෂින් එක ඔන් කරන් ඉමු. මේක 150ට හීට් එක ගියාම තමයි අපි ක්‍රෝසන් අයිටම් ටික දාන්නේ. අපි බලමු. හරි යාළුවෝ එහෙනම් මේ 150 වෙලා ඉන්නේ හීට් එක අපි දැන් ක්‍රෝසන් අයිටම් ටික දාමු. ක්‍රෝසන් අයිටම් ටික අපි දාගත්තා. ඒක සෙපරේට් දාගත්තේ මොකද ඒක 180ෙන් තමයි බේක් වෙන්න ඕන. පප් අයිටම් ටික වෙනම දාගන්නේ 190ෙන් බේක් වෙන්න ඕන. විනාඩි 20ක් අපි බේක් කරනවා. අපි බලමු විනාඩි 20කින් පස්සේ කොහොමද කියලා. හරි යාළුවෝ විනාඩි 20ක් කියලා තියෙන්නේ. අපි බලමු කොහොමද අපේ බේකින් එක. wow බලන්න ලස්සන එකේ. ඔයාලට දැනෙනදී කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහමද හොඳයිද? යාගේ ප්‍රෙස් අයිටම් ඉතින් ඕන නම් ඔයාලට එන්න පුළුවන් අපේට. චෛත්‍රම් කනිදිය. දැන් පෆ් අයිටම් ටික බේක් කරගන්න ඕන. ඒක 190. ඒකත් අපි අතුලට දානවා. ඒකත් විනාඩි 20ක් බේක් කරගන්න ඕන. ඉතින් දිගටම රැඳී සිටින අපිත් එක්ක අපි මේ වගේ වීඩියෝ වලට දෙනවා. දිගටම බලන්න. ඉතින් ලස්සනට බේක් වෙලා තියෙනවා. වීඩියෝ හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ජය වේවා. එහෙනම් පරිස්සමෙන් හැමෝම ඉන්න.